අරි යාළුවනේ අද මම ඔබට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ කොහොමද ප්‍රොෆෙෂනල් ක්වොලිටි එකෙන් සිත්ගන්නා සුළු වීඩියෝ නොමිලේ හදාගන්නේ කොහොමද කියලා. ඒ සඳහා Grok AI tool එක භාවිතා කරනවා. මේ සඳහා මුලින්ම Grok AI වල Imagine tab එකට යන්න. දැන් ඔයගොල්ලන්ට පහලින්ම prompt text box එකක් බලාගන්න පුළුවන්. මෙතනට කලින් හදාගත් image generation prompt එකක් මම පාස් කරලා arrow button එක ක්ලික් කරනවා. ටික වේලාවකින් ඔයගොල්ලන්ට image එකක් දෙකක් නෙවෙයි image set එකක්ම බලාගන්න පුළුවන්. දැන් ඔයාට කැමති image එකක් select කරාම එක වෙනම load වෙනවා. මට මෙය වීඩියෝ එකක් කරන්න අවශ්‍ය නම් මම make video button එක ක්ලික් කරනවා. එවිට එය processing වෙන්න පටන් ගන්නවා. කෙටි වෙලාවක් ඇතුළත එය ස්වයංක්‍රීයව විඩියෝ එකත් නිර්මාණය කරනවා. දැන් ඔබට ඇනිමේෂන් එක පේනවා. හරිම ස්මූත්, හරිම ලස්සනයි. මම කිසිම මැනුවල් ප්‍රොම්ප්ට් එකක් එන්ටර් කළේ නෑ. කිසිවක් ටයිප් නොකරම මට මේ ලස්සන ඇනිමේටඩ් විඩියෝ එක ලැබුණා. Grokවලදී මම දැක්ක දෙයක් තමයි ඇනිමේෂන් එක පදනම් වෙන්නේ ඔබ්ජෙක්ට් එකේ ෆීචර්ස් සහ ඇක්ෂන්ස් මතයි. හරි අපි දැන් බලමු කස්ටම් ඇනිමේෂන් එකක් දෙන්න කොහොමද කියලා. මේ arrow button එක ක්ලික් කරලා කස්ටම් සිලෙක්ට් කරාම එන ටෙක්ස්ට් බොක්ස් එකට මම කලින් හදාගත් ප්‍රොම්ප්ට් එකක් පේස්ට් කරනවා. දැන් නැවතත් ප්ලේ බටන් එක ක්ලික් කරලා ප්‍රොසෙස් වෙන්න අරනවා. එතකොට ඕගොල්ලෝ දැකගන්න පුළුවන් කස්ටම් ඇනිමේෂන් එක ඇප්ලයි වුණ විඩියෝ එක. හරි, දැන් අපි බලමු මේ කැරක්ටර් එක වොයිස් එකක් දෙන්නේ කොහොමද කියලා. අපි arrow button එක ක්ලික් කරාට පස්සේ එන මෙනු එකෙන් ස්පීච් ඔප්ෂන් එක සිලෙක්ට් කරලා ඒ එන ටෙක්ස්ට් බොක්ස් එකට මම කලින් හදාගත්ත ස්පීච් එක පේස්ට් කරනවා. දැන් නැවතත් ප්‍රොසෙස් බටන් එක ක්ලික් කරලා ටික වෙලාවකින් අපිට බලාගන්න පුළුවන් කැරක්ටර් එක කතා කරනවා. We are eliminating drugs from our country. හරි අපි දැන් බලමු වෙන AI tools එකකින් high quality landscape image එකක් කොහොමද ඇනිමේට් කරන්නේ කියලා. මම Google Whiskවට ගිහිල්ලා කලින් භාවිතා කරපු character prompt එක දීලා මේ කරන විදියට image size හදලා image generate කර ගන්නවා. දැන් ජෙනරේට් කරගත් ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගෙන Grok Imagen ටැබ් එකට මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. අප්ලෝඩ් කම්ප්ලීට් වුණාට පසුව කලින් විදිහටම මේක් විඩියෝ ඔප්ෂන් බටන් එක හම්බ වෙනවා. හරි යාළුවනේ, දැන් ඔයාට කලින් විදිහටම කස්ටම ඇනිමේෂන් එකක් දීලා ස්පීච් එකක් දීලා තියෙනවා. ඒවත් චෙක් කරලා බලන්න ඇනිමේෂනල් තවත් වැඩි දෙයක් ගන්න පුළුවන්. එනමන් ගිහින් එන්නම්. දැන් ජෙනරේට් කරගත් ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගෙන Grok Imagen ටැබ් එකට මේ විදියට අප්ලෝඩ් කරගන්නවා. අප්ලෝඩ් කම්ප්ලීට් වුණාට පසුව කලින් විදියටම මේක් විඩියෝ ඔප්ෂන් බටන් එක හම්බ වෙනවා. හරි යාළුවනේ, දැන් ඔයාට කලින් විදියටම කස්ටම් ඇනිමේෂන් එකක් දීලා බලන්න පුවෙන්නේ ස්පීච් එකක් දීලා තියෙනවා. තවත් ඔප්ෂන් කිහිපය මේක් විඩියෝ බටන් එක යට තියෙනවා. ඒවත් චෙක් කරලා බලන්න. එනමන් ගිහින් එන්නම්.